ආපෝ මෙයාලගේ අංගොඩ ආච්චි නේද? නේ මේ බලන්නකො කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔයාලගේ අංගොඩ ආච්චි ඇවිල්ලා. මම මේ තකහණියක් ආවේ සුබ ආරංචියක් කියන්න. මොකක්ද අංගොඩ ආච්චි? අපේ ලොකු මිනිබිරිට බබා හම්බුණානේ. 2යි 3යි 4යි දැන් මාස 5කට කලින් මේ ආච්චි වෙඩින් එක තිබ්බේ. කටවහන් ඉන්නවා. ඔයාට වැඩක් නෑ නේද? එහෙම තමයි කොල්ලෝ. දැන් තාක්ෂණේ දියුණුයිනේ. දැන් ඒ අය TikTok වලින් ඉන්නේ කොල්ලෝ හැමදේම කරන්නේ. ඒ උනාට ආච්චි බබෙක් හම්බෙන්න මාස 9ක්වත් යනව නේද? එහෙම තමයි කොල්ලෝ. මාත් කැන්දන් ඇවිත් මේ මාස 5න් ලොකුයි කීව හම්බුනේ. ඉඳකි ආරයට යනවද කොහෙද? මොනවද ළමයි ඉතින් ඔයාලගේ විස්තර? ඉන්නවා ආච්චි හදට මෙයත් නේ. අපේ ලොකු මිනිබිරිගේ මහත්තයා සිංගප්පූරුවෙන් ඉන්නේ. එයාට හරි වැඩ. ඒ දෙන්න සෙට් උනේ Facebook එකෙන් කියනවනේ. අපේ අවුරුදු ගාණක් Facebook එකෙන් ලව් කරලා බා. කොච්චර විශ්වාසද කියනවනම් වෙඩින් එකට සතියක් තියෙද්දි ලංකාවට ආවේ. අපේ කෙල්ලත් ඇත්තටම දැකලා තියෙන්නේ එදා. එතකොට බබා කටවාගෙන ඉන්න අපිට වැඩක් නැහැ නේ අනුන්ගේ මකුල්. බලන්නකොනේ අද කාලේ තාක්ෂණේ. ඒක තමයි. නංගි පන්තියම ගියාද ආච්චි? ඔව් මැහුම් පන්ති හැමදාම ගියා. ඒක තමයි. හොඳට මහලා තියෙනවා. අපේ පොඩි මිනිබිරිත් සිංගප්පූරු යන්න හදන්නේ. පුතේ ඉතින් උඹලා දන්නවනේ එහෙම ලේසියෙන් හැමෝටම සිංගප්පූරු යන්න බෑනේ. පින තමා. එච්චර පිනක් ඕනේ නෑ නේ ආච්චි. ස්ටඩි ගුරු එකට ගියා නම් ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපේ කී ඒ ලෙවල් ඉවරුණා විතරනේ. නංගිගේ එඩියුකේෂනල් මට්ටම මොකක් වුණා එයාට සිංගප්පූරුවෙන් එයාට ගැළපෙනම කෝස් එක තෝරගන්න ස්ටඩි ගුරු එයාට උදව් කරනවා. අනිත් එක ආච්චි අපේ බජට් එක මොකක් වුණත් අපේ බජට් එකට ගැළපෙන ඉන්ස්ටිටියුට් එකක් හරි කොලේජ් එකක් හරි තෝරගන්න යාලා උදව් කරනවා. ඒ වුණාට ඉතින් එහෙ ගිහිල්ලා ඉන්න හිටින්න තැනක් එහෙම නැති වුණාම තේරෙයි. ඩොකියුමන්ට් සබ්මිෂන් එකේ ඉඳන් accommodations and අනික් හැම දෙයකටම ස්ටඩි ගුරු උදව් කරනවා. ආච්චි නංගිට කියන්නකෝ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා. කෝ කෙල්ලේ නම්බරේ? මේ තියෙන්නේ ආච්චි නම්බර් එක. කොහෙද ආච්චි යදුවන්නේ? මම ගිහිල්ලා පොඩි එකීට විස්තරය කියන්න ඕනේ. මැහුම් පන්ති දාලා ආවේ. දැන් ගිහින් ගන්න ඕනේ.